ඔයාලට මම පොරොන්දු වුණා ඔරිජිනල් මැජික් රෙඩ් වල වීඩියෝ එකක් හවසට අරගෙන එන්නම් අපි දාපු පෝස්ට් එක සම්බන්ධව කියලා. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එක අරගෙන තමයි දැන් ආවේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඔරිජිනල් මැජික් රෙඩ් එක. කොච්චර ලස්සන මලක්ද කියලා. ඉතින් ඇත්තටම මේ මලට මේ ලස්සන ලැබෙන්නේ මෙන්න මේ මලේ තියෙන ලස්සන කෙමිය නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති තද රතු පාටක් තියෙන. ඒ වගේම ලංකාවේ තියෙන මිල අධිකම ඇන්තෝරියම් කාණ්ඩයේ කියන්නේ මිල ඉහළම ඇන්තෝරියම් වර්ගයකට අයිති වෙන හරි ලස්සන වර්ගයක්. හැබැයි හදන කෙනෙකුට හොඳට පැල උනත් බෝ කරගන්න පුළුවන් වටින වර්ගයක් සහ ගොඩක් අය පටල ගන්නවා මේ අර අපිට රටින් ආපු හොලන්ඩ් මැජික් කියලා. ඉතින් මේ වර්ගෙ නෙවෙයි මොකද හොලන්ඩ් මැජික් එකේ කෙමිය මේ තරම් විශාල වෙන්නේ නැහැ. අනිත් දේ තමයි කිසිම මැජික් වර්ගයක මලේ කෙමිය මෙච්චර ලස්සන වෙලා ලොකු වෙන්නේ නැහැ. ඉතින් මෙයාට තියෙන්නේ කිසිම මලකට සමාන කරන්න බැරි හරි පුදුම ලස්සනක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මෙහෙම දකිනකොට පේනවා ඇත්තේ මේ මලේ කෙමිය නිසා මේ මලට ලැබිලා තියෙන ලස්සන කොච්චරද කියලා. හොලන්ඩ් මැජික්, ඒතර ට්‍රූ මිරකල්, රෙඩ් මිරකල්, අල්ටිමෝ මේ වගේ ෂෙරා මැජික් ඒ වගේ කෙමිය විශාල වෙන වර්ග ගොඩක් තිබුණත් ඉතින් මේ ඔරිජිනල් මැජික් රෙඩ් කියන වර්ගයට සමාන කරන්න මම හිතන විදිහට ලංකාවේ දැනට කිසිම වර්ගයක් නැහැ. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම මැජික් වර්ග වලින් මේ තරම් ලස්සන මලක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ තරම් ලස්සන වර්ගයක් මේක. ඉතින් මේකෙන් අපි අද දාපු පැකේජ් කීපයක් ගැන මම ඔයාලට කියන්නම්. ඉතින් මේ තියෙන්නේ මල් එක ගහක්. ඉතින් මල් එක ගස් දෙකක් තියෙනවා. ඉතින් ඔයාට ඕනේ කොයි ගහද? ඔයාට පේනවා ඉතින් මෙන්න මේ කළු පෝච්චි සහ සුදු පෝච්චි තියෙන ගස් දෙකම මම ඔයාලට දෙන්න හිතුණා. ඉතින් ඔයාට ඕනේ කොයි ගහද කියලා දෙකම වෙන්නේ එක මිලක්. ඔයාට ඕනේ කොයි ගහද කියන එක අපිට WhatsApp කරන්න. එතකොට මට දෙන්න පුළුවන්. ඉතින් නිරෝගී කොළ තියෙන, නිරෝගී මල් තියෙන හරිම නිරෝගී ගහක් තමයි මම ඔයාලට දෙන්නේ. ඔයාලට එක මේ වීඩියෝ එක බලනකොට පේනවා ඇති මේ ගස් දෙකම ඕනනම් අපේ ෂෝරූම් එකට ඇවිල්ලා ඔයාට පෝච්චි පිටින් උනත් අරගෙන යන්න පුළුවන්. කුරිය කරලා ගෙන්න ගන්නවා නම් එහෙම ගෙන්න ගන්නත් පුළුවන්. නැත්නම් ෂෝරූම් එකට ඇවිල්ලා අරන් යනවා නම් එහෙම අරන් යන්නත් පුළුවන්. ඔයා කැමති කෝකද කියලා බලලා ඉවර වෙලා. ඉතින් අපි පෙන්නන්නම් ඊට පස්සේ මම ඔයාලට දෙන පැල. ඉතින් මෙන්න මේ වගේ පැලයක් තියෙනවා. හරිම ලස්සනයි, නිරෝගී ලොකු පැලයක්. විශාල පත්‍ර ප්‍රමාණයක් තියෙනවා වගේම ඔයාට පේනවා ඇති මෙයාගේ කට් මුලක් තියෙනවා. ඉතින් ඒ කට් මුලේ පැලේ කට් කරගත්තත් යටටත් පත්‍ර කීපයක් ඉතුරු වෙන විදිහට කට් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාට මම පෙන්නන්නම් මෙන්න මේ වගේ තවත් මල් ආසන්න පැලයක් තියෙනවා. ඉතින් එයාත් ඔයාට මල් ආසන්න පැලයක් විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙන්න මේකේ නා. එයාත් මල් ආසන්නයි. එයාගෙත් කට් මුල් එමින් පවතිනවා. ඔයාට පේනවා ඇති. එයාත් ඉක්මනින් කට් කරගන්න පුළුවන් කෙනෙක්. ඊට පස්සේ මෙන්න මෙයාත් හරි නිරෝගී මල් ආසන්න පත්‍ර විශාල ප්‍රමාණයක් තියෙන කෙනෙක්.